කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අවස්ථාවේ ඉතින් අපේ පාසලේ බොහෝ කටයුතු වලට බොහෝ අධ්‍යාපනික සහ නිකුත් කටයුතු වලට ආධාර උපකාර කරන ඔයාලගේ ජීවිතේ වඩාත් සතුටටපත් වෙන්න අවශ්‍ය කරන ආකාරයට කටයුතු කරන ආනන්ද දේවගේ මහත්මයාත් ඒ වගේම මහත්මියත් ගොඩාක් ඈත ඉන්න ගාල්ලේ ඉඳන් ඔයාලා බලන්න අද පාසලට සම්බන්ධ වුණා. අදත් විශේෂ දෙයක් පරිත්‍යාග කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පහවසර ශිෂ්‍යත්වය සඳහා ඉදිරිපත් වෙන සිසු සිසුවියන්ගේ අධ්‍යාපනික කටයුතු සඳහා ප්‍රශ්න පත්‍ර සහ ක්‍රීඩා උපකරණ රාශියක් අපේ පාසලට ශිෂ්‍යයන්ගේ ප්‍රයෝජන සඳහා පරිත්‍යාග කිරීම සඳහා මේ අවස්ථාවට සහසම්බන්ධ වෙනවා. ඉතින් අපි මේ දෙපළ පළමු කොට බොහෝම සාදරයෙන් යුක්තව පිළිගන්නවා. අපි ආරාධනා කරනවා පහේ පන්තියේ මේ දරුවෝ පැමිණිලා මේ දෙපළ පිළිගන්නා ලෙස ඉතාමත්ම කරුණාවෙන් මතක් කරනවා ආරාධනා කරනවා. ඒ වගේ මහත්මිය පිළිගන්නා ලෙස අපි දරුවන්ට ආරාධනා කරනවා. අපි ආනන්ද මහත්මයාට ආරාධනා කරනවා අපේ ශිෂ්‍යයන්ගේ පුංචි පිළිගැනීම මේ අවස්ථාවේ ඉතින් මේ අවස්ථාව අපිට උදා වෙන්නේ ගිය අවුරුද්දේ පහේ ශිෂ්‍යත්වයේ දූ දරුවෝ විශිෂ්ට ලෙස පාසලේ සමත් වෙලා ඒ පන්තිපාර ගුරුතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ දක්වපු කැපකිරීම නිසා 100% අපට පහේ ශිෂ්‍යත්වය ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වුණා. ඒ අතරතුර තමයි ආනන්ද දේවගේ මහත්මයාත් මහත්මියත් මේ කාරණාව මම හිතන්නේ අහඹු ලෙස දැනගෙන ඒ සඳහා අවශ්‍ය කරන තැන් හොයාගෙන අපේ පාසලට සම්බන්ධ වෙලා පාසලේ දූ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සඳහා අවශ්‍ය කරන අපෝපකාර දිගටම සිද්ධ කළා. ඒ නිසා ඒ අපෝපකාර ලැබුණා. දැන් ඔයාලට කැරන් බෝඩ් එකක් එහෙම ලැබුණාද? ඩාම් බෝඩ් එකක්? ඒකේ සෙල්ලම් කරපු අය අත උස්සන්න බලන්න. හරි. අත පාස්ටන්. එතකොට අපිත් එක්ක ආනන්ද මහත්මයාත් එම මහත්මියත් ඇවිල්ලා සාකච්ඡා කළාට පස්සේ පේපර් ටිකක් තව දුන්නා නම් හොඳයිද? පේපර්? ක්‍රීඩා උපකරණ නැතුව? ක්‍රීඩා උපකරණ මොකුත් නැතුව පේපර් ටිකක් දුන්නොත්? ගණිත පොත් ටිකක් දුන්නොත්? මම හිතන්නේ ඒ උත්තරෙන් ගැඹුර හිතා ගන්න පුළුවන්. ඒ නිසා අපි සාකච්ඡා කළාට පස්සේ ඒ දෙපළ බොහෝම බුද්ධිමත්ව අවබෝධ කරගෙන දරුවෝ වඩාත් හොඳින් සතුටටපත් කරන්න අවශ්‍ය කරන මෙවලම් එහෙම නැත්නම් ක්‍රීඩා භාණ්ඩ පරිත්‍යාග කළා. ඒ අතර දැනට ශිෂ්‍යයෝ භාවිතා කරන කැරන් බෝඩ් එක ශිෂ්‍යයෝ පරිහරණය කරනවා. ඒවත් බුද්ධි වර්ධනය සඳහා හේතු වෙනවා කියන එක දන්නවා. ඉතින් අපි ඊළඟට සාකච්ඡා කළාට පස්සේ අපට මේ ටිකක් ප්‍රාථමික අධ්‍යාපනයට නොලැබෙන පරිත්‍යාග ටිකක් අපට එතුමා ලබා දීම සඳහා උත්සාහවන්ත වුණා, කටයුතු කළා. දැන් ඒ අතර තියෙනවා මේ තියෙන්නේ මොකක්ද? මේක තමයි ෆුට්බෝලයක්, පයින් ගහන එක. නේද? ඔව්. එහෙමත් තරඟ තියෙනවා. දැකලා තියෙනවද? ෆුට්බෝල් දැකලා තියෙනවද? එතකොට ඊළඟට මේ තියෙන්නේ වොලිබෝලයක්. වොලිබෝල් ගහනවා දැකලා තියෙනවද? ඊළඟට මේ බෝලේ නෙට් බෝලයක්. ඔන්න එහෙම ඔක්කොම ක්‍රීඩකයෝ දන්නවා. ඉතින් අනිත් ඒවා කියන්න අවශ්‍ය වෙන්නේ. අපි කතා කළා අපිට පේනවා සමහරලාට අපේ පාසලේ දරුවෝ ටින් කෑලි වලට ගගහ යනවා. නේද? සමහර ලීයක් අහුණාම ඒකත් ගගහ යනවා. ඉතින් ඒ නිසා ඒ උපකරණ පිළිබඳව මතක් කළාට පස්සේ එතුමන්ලා බොහෝම උත්සාහ ගත්තා, මහන්සි වුණා මේ කටයුත්ත
සම්පාදනය කරගන්න. දැන් සමහරලාට සමහර අයට හිතෙන්න පුළුවන් මේ ෆුට්බෝලයක් මොකටද ඊළඟට වොලිබෝලයක් මොකටද ඊළඟට පැසිපන්දුවක් මොකටද කියලා. නමුත් අධ්‍යාපනික ක්‍රියාවලිය තුළ ඔවුන්ගේ ශාරීරික ව්‍යායාමත් ක්‍රීඩාවට පුහුණු වීම සඳහා යම් වූ උපකාරයක් මේකෙන් ලොකු ශක්තියක් ලැබෙනවා. එතකොට ඔවුන් දැනට හඳුනා ගන්නවා මේ ක්‍රීඩා මේවා තියෙනවා කියලා. එතකොට ඒවැ කුසලතාවයන් දක්වාගෙන ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම තමයි සතුටෙන් පාසලට එන්න අවශ්‍ය කරන ශිෂ්‍යෝ පිරිසක් අපේ ගුරුවරුන්ට ලබා දෙන්න පුළුවන්. ඒ පසුබිම අපේ පාසලට උදා කරලා දුන්නා. ඉතින් මේ සඳහා එතුමා මතක් කළා මේ උපකරණ ලබා ගැනීම සඳහා එතුමත් එක්ක විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරලා දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව ඉන්න තමරා ආර්යවර්ධන ඉංජිනේරු මහත්මිය ඇතුළු පවුලේ ඒ හැමදෙනාම මේ කිව්සැනින් අවශ්‍ය කරන ආධාර උපකාර කළා. ඒ ආධාර උපකාර කිරීමෙන් මේ ඔක්කොම හොඳම ඔරිජිනල් ඒවා හොඳම තත්ත්වයව තමයි මේ අපට පරිත්‍යාග වශයෙන් ලැබෙන්නේ. මේවා තෝරගන්න ඇවිදින්න කොච්චර යන්න. දැන් අද ගාල්ලේ ඉඳන් මේ එන්නේ. මේ අර වාහනේ ඔයාලා වෙනුවෙන් ඔයාලා බලන්න ඔයාලා සතුටෙන් බලන්න තමයි මේ දෙපළ මේ අවස්ථාවට සහසම්බන්ධ වෙලා මේ පරිත්‍යාගයන් සිද්ධ කරන්න නොපැකිලිව ඉදිරිපත් වුණේ ඔබගේ අනාගතය වඩා ශක්තිමත් කිරීම සඳහා. ඉතින් ඒ හා සම්බන්ධයෙන් ගත්තහම මේවා පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වීම වුණු අපේ ආනන්ද මහත්මයා ඇතුළු හේවගේ මහත්මියටත් ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පදිංචි තමරා ආර්යවර්ධන මහත්මිය ඇතුළු ඒ පවුලේ හැමදෙනාමත් අපි බොහෝම දයාවෙන් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඔවුන්ට ආශිර්වාද කරනවා. අනාගත පරපුර වෙනුවෙන් මේ ලබා දුන්නේ සුළු දෙයක් නෙවෙයි මහඟු ත්‍යාගයක් ලබලා දුන්නේ. සතුට ඔවුන්ට ඉපිලී යන ආකාරයට අධ්‍යාපනික පරිසරය තුළ නියුක්ත වෙන්න අවශ්‍ය කරන උපකරණ තමයි මේ ලබලා දෙන්නේ. ඒවයින් තමයි ශිෂ්‍යයන්ගේ කුසලතා සංවර්ධනය සහ ශාස්ත්‍ර අධ්‍යයනය සඳහා ඔවුන්ගේ කටයුතු වඩා ශක්තිමත්ව සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව අපි ඒ ඕස්ට්‍රේලියාවේ පදිංචි ඒ තමරා මහත්මිය ඇතුළු ඉංජිනේරුතුමිය ඇතුළු ඒ හැම දෙනාටම ආශිර්වාද කරනවා. ඒ වගේම අපේ ආනන්ද මහත්මයා සහ ඉංජිනේරු ආනන්ද මහත්මයා සහ එම මහත්මියත් අපි බොහොම සාදරයෙන් පිළිගන්නවා වගේම ආශිර්වාද කරනවා. ඉතින් තව තවත් මෙවැනි වූ සත්කාරයන් සිද්ධ කරලා රටේ අනාගත පරපුර සතුටෙන් ඉගෙන ගන්න සතුටෙන් පාසල් වෙන පරිසරයක් නිර්මාණය කරන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට පහේ ශිෂ්‍යත්ව මේ තියෙන්නේ පේපර්. ඔයාලා හැමදාම ලිව්වද පේපර්? පහේ ශිෂ්‍යව අත උස්සන්න බලන්න. හරි. එතකොට පහේ ශිෂ්‍යත්ව පේපර් කට්ටල වෙනද ගන්නේ දෙමව්පියන්ගේ වියදමෙන් අද මේ දෙපළගේ මැදිහත් වීමෙන් ඒ දරුවන්ගේ නැනස පාදලා ශිෂ්‍යත්ව ලාභීන් හැටියට ඔවුන්ගේ අධ්‍යාපනය ශක්තිමත් කරන්න මේ පේපර් කට්ටලත් ඒ දෙපළ ලබලා දෙනවා. ඒ පිළිබඳවත් අපි සිහිපත් කරමින් ඒ දෙපළට අපි ආශිර්වාද කරනවා වගේම අපේ විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ දූ දරුවන් හැමදෙනාගේම සතුට මේ අවස්ථාවේ පළ කරමින් ඒ දෙපළට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මේ හා සම්බන්ධව සිද්ධ කරපු කාර්යයන් හා වැඩපිළිවෙල පිළිබඳව දැන් අපි මේ කටයුතු ශිෂ්‍යයන්ට බාර දෙන්න තමයි ආරාධනා කරන්නේ. පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යෝ ඉතින් ගෙන්නන්න ඔවුන් අතින් මේ පේපර් කට්ටල හැම දරුවෙකුටම ලබා දෙන්න අවශ්‍ය කරන කටයුතු. හරි පයින් ගහන්නේ පයි හරි ළමයි ඉන්න පැත්තට ගෙනියන්න හරි ඔයාලත් යන්න